ඔය තියෙන කුපාඩි වැඩ ඔක්කොම ඉගෙන ගත්ත ඉස්කෝලේ. ඉස්කෝලේ ගිහිල්ලා හින්න කුණුහරුපත් කියනවා. ඔය ඉස්කෝලේ කියන්නේ කසිප්පුකාරය පාතාල සමාජිකයන් පස්සේ අහගෙන ඉන්නේ. අහගන්න මේ වැදගත් දෙයක් කියන්නේ. ළමයි දැන් ඔය ඉස්කෝලේ ගැන කතාවක් ඇදුණානේ. ඒක හින්දා තමයි මම මේ ඉස්කෝලේ ගැන කතාවක් කියන්නේ. දැන් ඔය අපේ දෙමව්පියෝ දරුවන්ව මුලින්ම ඉස්කෝලේ යවුවට පස්සේ ඒගොල්ලන්ට පොඩි ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ තමයි දැන් අපේ ළමයා මොකුත් දන්නේ නැති දේවල් ඉස්කෝලේ ඉගෙනගෙන ඇවිල්ලා. දැන් නරක වචන කියන්න පටන් අරගෙන. දැන් අපේ ළමයා ඉස්කෝලේ ගිහිල්ලා හින්න කුණුහරුපත් කියනවා. එහෙම කියලා කතන්දරයක් දෙමව්පියන්ට ඇති වෙනවා. දැන් ඇත්තටම කතා කළොත් ඕගොල්ලෝ ඉස්කෝලේ ගිහිල්ලා ඔය ඔක්කොම නරක දේවල් ඉගෙන ගත්තා. හොඳ දේවල් ඉගෙන ගත්තෙත් ඉස්කෝලේ ගිහිල්ලා. නරක දේවල් ඉගෙන ගත්තෙත් ඉස්කෝලේ ගිහිල්ලා. ඔය තියෙන කුපාඩි වැඩ ඔක්කොම ඉගෙන ගත්ත ඉස්කෝලේ. හැබැයි මේකේ වැදගත්කම දෙමව්පියෝ දන්නේ නැහැ. ඕගොල්ලෝ හරියට දන්නේ. ඔය ඉස්කෝලේ කියන්නේ පුදුම වැදගත් ආයි. ඒක වෙන්නේ මෙහෙම. දැන් සමාජයක ළමයි එක එක පවුල්ලි. දොස්තර මහත්තයාගේ පවුල තියෙනවා. ඊළඟට ගුරුවරයාගේ පවුල තියෙනවා. ඉංජිනේරුවාගේ පවුල තියෙනවා. මේසෙන් පාසුන් නැහැගේ පවුල තියෙනවා. කසිප්පුකාරයාගේ පවුල තියෙනවා. පාතාල සමාජිකයාගේ පවුල තියෙනවා. එක එක පවුල් තියෙනවා. ඔය එක එක පවුල් වල ඉපදෙන ළමයි ඒ පවුලේ කරන කියන දේවල් තමයි පුරුදු වෙන්නේ. ඒ පවුලට ගැළපීලා ජීවත් වෙන්න තමයි පටන් ගන්නේ. එතකොට ඒ පවුලේ කියන දේවල් ඉගෙන ගන්නවා, කන දේවල් ඉගෙන ගන්නවා, සිරිත් ඉගෙන ගන්නවා, වැඩ කරන විදිහ ඉගෙන ගන්නවා, හිතට පතන විදිහ ඉගෙන ගන්නවා. ඒ පවුලට ගැළපෙන්න තමයි පුරුදු වෙන්නේ. දැන් ඔය එක එක පවුලට ගැළපෙන්න පවුලේ දේවල් ඉගෙන ගත්ත ළමයි ටික ඔක්කොම එකට හම්බ වෙන්න, එක පන්ති කාමරේ වාඩි වෙන්න තැන තමයි ඉස්කෝලේ. දැන් ඔතෙන්දි මොකද්ද වෙන්නේ? ඔය එක එක පවුල් වල අත්දැකීම් අරගෙන තමයි ඕගොල්ලෝ ඉස්කෝලේ ගියේ. දැන් මෙහෙම ඉඳන්. දැන් එක ඩෙස්ක් එකේ ඉඳ ගන්නවා දොස්තර මහත්තයාගේ ළඟ. ඒ ඩෙස්ක් එකේම අනිත් පැත්ත ඉගෙන ගන්නවා කසිප්පුකාරයාගේ ළඟ. දැන් කසිප්පුකාරයාගේ ළමයා ගෙදෙද්දි කසිප්පුකාරයා හොඳට කසිප්පු ගහලා ඇහිලා තිත්ත කුණුහරුප කියලා හතර වටේට බහෙන්න කෑ ගහලා ඒ ටික ළමයා අහගෙන. එයා ඒකෙන්ද පොඩි කාලේ ඉඳලා ලස්සනට කුණුහරුප කියන්න දන්නවා. වර බැගලා කුණුහරුප කියන්න දන්නවා. ඒ ටික ඔක්කොම ඉගෙන ගන්නවා. හැබැයි දොස්තර මහත්තයාගේ ළමයා ඒවා මොකුත් දන්නේ. එයා ඒ ගෙදර කතා වෙන්න දේවල් තමයි දන්නේ. ඒ ගෙදර කියන විස බීජ ගැන කතා වෙනවා නම් ඒ ගෙදර ලෙඩ ගැන කතා වෙනවා නම් ඒවා තමයි දන්නේ. දැන් එතකොට කසිප්පුකාරයාගේ ළමයා දොස්තර මහත්තයාගේ ළමයා එයා දන්න කුණුහරුප ටික කියන්නේ. එතකොට එයා දන්න ඒ ගෙදර කසිප්පුකාරයාගේ ගෙදර තියෙන ඔක්කොම එයා දන්න ඉගෙන ගත්ත ටික කියන්නේ. මේ ළමයා දොස්තර මහත්තයාගේ ළමයා එයාගේ ගෙදර ටික අර කසිප්පුකාරයාගේ ළමයාට කියන්නේ. දැන් ළමයි පන්ති කාමරේ ඔය විදිහට ළමයි ගාන එකට වාඩි වෙලා ඉන්නකොට ඔය ඔක්කොම එක එක ගෙවල් වලින් ඉගෙන ගත්ත දේවල් අරන් ඇවිල්ලා මේ පන්ති කාමරය ඇතුලේ තමයි මේවා බෙදාලා. මේ වෙන්නේ මොකක්ද? ළමයි අපි ගෙදරින් එළියට බැස්සහම තියෙන සමාජයේ ඔය හැම ජාතියකම මිනිස්සු ඉන්නේ. එතකොට අපි සමාජයේ ජීවත් වෙනවා කියන්නේ ඔය හැම ජාතියෙම මිනිස්සුත් එක්ක ජීවත් වෙනවා කියන්නේ. එහෙනම් අපි ඔය හැම ජාතියෙම මිනිස්සුත් එක්ක ජීවත් වෙන්න පුරුදු වෙන්න. ඒකට පුරුදු කරන තැන මහා සමාජයට ළමයව පුරුදු කරන තැන තමයි මේ ඉස්කෝලේ කියලා කියන්නේ. එතෙන්දි තමයි හැම පවුලකම තියෙන අත්දැකීම් හැම පවුලකම තියෙන දේවල් ළමයා දැනගෙන සමාජයට පුරුදු වෙන්නේ. අන්න එතකොට තමයි ඒ ළමයාට හරියට ගෙදරින් ඉස්කෝලේට ඇවිල්ලා පන්තියට ඇවිල්ලා ආපහු අමාරුයි වැටෙන්නේ නැතුව ගෙදරට යන්න ඉගෙන ගන්න පුළුවන්. දැන් ඔය ඔයගොල්ලෝ ගෙදරින් ඇවිල්ලා ඉස්කෝලේ ගිහිල්ලා ඉස්කෝලෙන් පන්තියට ඇවිල්ලා ඊට පස්සේ පන්තියෙන් ආපහු ගෙදරට යන්නේ මගතොරේදී හම්බ වෙන හැම එකකටම අහු වෙන්නේ නැතුව ඉන්නේ. පිළිවෙලකට තාම ජීවිතේ බේරගෙන ගෙදරට යන්න පුළුවන් වෙලා තියෙන්නේ ඔය ඉස්කෝලේ ගියේ. ඒ හින්දා ඔය ඉස්කෝලේ කියන්නේ ළමයි නිකම් මේ ඉගෙන ගන්න අකුරු ඉගෙන ගන්න අකුරු ලියන්න පුරුදු වෙන්න විතරක් යන තැන නෙමෙයි. ඊට වඩා මහා වැදගත් වැඩක් කරන සමාජයට පුළුවන් තරම් සමාජයට මිනිස්සෙක්ව පුරුදු කරන තැන. ඒ හින්දා ඉස්කෝලේ යන්න පුළුවන් කාලේ ඉස්කෝලේ යන්න. ඉස්කෝලේ කියන්නේ හරිම වැදගත් තැන. ඒක හොඳට මතක තියාගන්න.